කොල්ලෝ ඇවිල්ලා කෙල්ලොන්ට පනමාලකම් කරලා අල්ලගන්න ඉන්න අය. දැන් ඔයාගේ පස්සෙන් කොල්ලෝ කී දෙනෙක් වගේ ආවද? ගාන නම් ඉතින් කියන්න අමාරුයි මොකද මම ලස්සන කෙල්ලෙක්ද. එතන කෙල්ල පස්සෙන් කොල්ලෝ එනවා. දැන් ඔයාට ගාන කියන්න බෑ. ඒ තරම් ගොඩක් කොල්ලෝ පස්සෙන් ඇවිල්ලා තිනවා. ඔව් ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. මම නම් ඉතින් ගණන් ගන්න නෑ වැඩි. ගන්නෑ කොල්ලොම ගණන් ගන්නෑ. දැන් කසාද බඳින්නේ කවදාවත්. ඉස්සරහට පදින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ උනාට දැන්ට නම් කාවත් ගණන් ගන්න නෑ. ඔත් ගණන් ගන්නෑ. කොල්ලොම ගණන් ගන්නෑ. නෑ. අයියේ පවු නැද්ද කොල්ලෝ? හරි ආවගමකෝ එක්සැම්පල් එකක් විදිහට. දැන් ඔයාට කෙල්ල කී දෙනෙක් ඉන්නවද? අන්න කරන්න එපා. හැම කියන්න බෑ. හරි හරි. ඉතින් ඊට පස්සේ ඊට පස්සේ කියලා ප්‍රශ්න මගහරින්න බෑ. දැන් මං අහපු කෙනෙක්ට කියන්න ඕනේ. ඔයාට කෙල්ල කී දෙනෙක් ඉන්නවද? හරි හිටියා කියමුකෝ. හා හිටියා. හා. අන්න ඒ නිසා තමයි මං දැන්ට කොල්ල ගණන් ගන්න නැතුව ඉන්නේ. මට කෙල්ල ගොඩක් නෑ. හරිද? ඉතින් එහෙම වෙන්න බෑනේ. හැම කොල්ලටම කෙල්ල ගොඩක් නෑනේ. නෑ අයියේ. හැම කොල්ලම එහෙම නෑ කියන්න බෑ. හැම කොල්ලම එහෙම තමයි. කොල්ලම නරකයි. අනිවාර්යයෙන්ම කොල්ලකින් ජාතියම නරකයි. ලොකු ඇරියස් එකක් කියන කොල්ලොත් එක නේද ඇයියේ? කොල්ල නිසාම තමයි එහෙම උනේ. ඉතින් බූට් කාලා තිනවා. අම්බෝනේ බූට් නම් කාලා නැහැ. දැන් ඔය අපේ යාළුවන්ගේ සමහර එක ප්‍රශ්න තියෙනවනේ. අන්න ඒ නිසාම තමයි මං කොල්ල නරකයි කියලා කියන්නේ. රැට FB එකට යන්න බෑ. කී දෙනෙක් මැසේජ් එකවල තියෙනද? හායි ඔයාට කොහොමද? හලෝ අරකයි මේකයි කියලා. එයාස්ම හරය කෝල් කරනවා. මල වතේ යන්නේ. ඊට වඩා හොඳයි කොල්ලෙක් හොයාගන්න ඕනේ. ඒකේ බල්ලෙක් ඇති කරගන්න එක. කොල්ලෝ කියන්නේ බල්ලෝ. කොල්ල නෙමෙයි බල්ලෝ. මෙයාලා හරි ෂෝට් කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ලහැට. කොල්ලෝගෙන් හොඳට අහගන්න යන්නේ කොල්ලෝ බණීනේ. කොල්ල බණී ඉතින් කමන්නේ වෙන්නට ඉතින් මගේ ඇඟේ වෙදෙන්නේ නෑනේ. ඇත් නෑ. බය නෑ. ඇයි මම බය වෙන්නේ? ඇත්ත කියන්නයි බිමින්දගෙන බය වෙන්න ඕනේ නෑනේ. මේ ඇත්තමද කිව්වේ කොල්ලෝ කියන්නේ බල්ලෝ වගේ ඊටත් පහලින් කියලා? ඔව් ඇත්තටම කිව්වේ. කොල්ලේ සාමාන්‍යයෙන් කරන්නේම ඔය වගේ වැඩනේ. මේ මන් දන්නේ මන් නම් ඕකට හූමිටි තියන්නේ අන්තිමට මාත් වර්ධිකාරයෙක් වෙනවා. හැබැයි කොල්ලෝ කියන්නේ මං හිතන්නේ මේ ලෝකේ පවතින්නේ කොල්ලෝ නිසානේ. කවුද එහෙම කියන්නේ? ඔයත් කොල්ලෙක් නිසා නේද එහෙම කියන්නේ? අනිවාර්යයෙන්ම. ඒ වුණාට එහෙම වෙන්න බෑ. මම නම් කියන්නේ. කොල්ලෙක් පවතිනදත් කෙල්ලෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. කියන්නේ ඔයා කියන්නේ කෙල්ලෙක් නැතුව කෙල්ලෙක් ළඟ නැතුව කොල්ලෙක්ට ජීවත් වෙන්නත් බැයිද? පිරිමි කියන අය ගොඩ යන්නෙම අනිවාර්යයෙන්ම ගෑනු නිසා. හැම කියන්න බෑ මම පිළිගන්නෙත් නෑ මේ ලෝකේ කියන්නේ මේ ලංකාව කියන්නේ පීතෘ මූලික සමාජයක් නිසා කොල්ලොත් එක්ක ඔච්චර තරහ වෙන්නේ මොකක් හරි වැරද්දක් වෙලා නෑනේ වාට. මට නම් වැරදි කරන්න බෑ කොල්ලොන්ට. ඒ උනාට මගේ යාළුවන්ට තියෙන එක්ස්පීරියන්ස් එක තමයි මම මේකනේ කියන්නේ. යාළුවන්ට වෙච්ච දේවල් එක්ක ඔයාට කොල්ලෝ ගැන ලොකු තරහක් තියෙනවා. දැන් කොල්ලෙක් යාළුවෙන් නැහුවොත් දැන් කොල්ලෙක් යාළුවෙන් ඇහුවොත් එහෙම මට ගැළපෙන අවංකව ඉන්න හොඳ කෙනෙක් හම්බුනොත් පොඩ්ඩක් සලකලා බලන්න පුළුවන්. එන මොනවද ඕනේ? මෙහෙමනේ අයියේ. මම ලස්සන කෙල්ලෙක්නේ. එතකොට මට මේකප් දාන්න තියෙනවා. එතකොට මං බස් වල යන්නේ නැහැ. එතකොට මගේ ඇඳුම් වලට, මගේ මේකප් වලට, එතකොට මගේ මම වලට, ඒක කැම බීම් වලට මෙයාලා මේන්ටේන් කරන්න පුළුවන් කෙනෙක් තමයි මං හොයන්නේ. කියන්නේ කොල්ලෙක් සල්ලි තියෙන්න ඕනේ ආදරය කරන්න. ආදරය කරන්න නම් මේ කාලේ හැටියට සල්ලි දෙන්නත් ඕනේ. කියන්නේ කොල්ලෙක්ව නෙමෙයි නේද ATM මැෂින් එකක් තමයි හොයන්නේ. ATM මැෂින් එකකට පණ නැහැනේ. කොල්ලෙක්ට සාමාන්‍යයෙන් පණ තියෙනවනේ. ඒ වගේ හොඳ කෙනෙක් තමයි මං හොයන්නේ.